ලංකා ස්පෙෂල් ස්ටීල් ලිමිටඩ් ආයතනය පටන් ගැන්මේ සිට පතාක යෝධයෙක් වගේ මේ ආයතනයේ පිටිපස්ස ආරම්භයේ සිටම අමතක කළ නොහැකි චරිතයක් සිටිනවා. ඒ තමයි විධායක අධ්‍යක්ෂ ප්‍රවීන් ද සිල්වා මහත්මයා. ඉතින් අපි කැමති දැනගන්න ඔබතුමාගේ කොහොමද මෙහි ආරම්භය සිද්ධ වුණේ? දැන් කොහොමද මේක පවත්වාගෙන යන්නේ? ස්තුතියි. ලංකා ස්පෙෂල් ස්ටීල් කියන්නේ GI නිෂ්පාදන කර්මාන්තයේ පුරෝගාමියා. මේ ආයතනය මුලින්ම පටන් ගත්තේ 1995 දී මැස්කන් වයර් ඉන්ඩස්ට්‍රීස් කියන ආයතනයේ. මේක තමයි ප්‍රථම GI කම්බි නිෂ්පාදනය කරන ආයතනය ලංකාවේ. කවුරු GI නිෂ්පාදනය කරලා තිබ්බේ නැහැ. ඉතින් එතකොට පටන් ගන්නකොට ඒ ආයතනයට පස්සේ ලංකා ස්පෙෂල් ස්ටීල් කියන ආයතනය බිහිවන්නේ 2004 දී. ටාටා කියන ලෝකයේ දැවැන්තම ස්ටීල් වයර් නිෂ්පාදනය කරන ආයතනයක්. මේ ආයතනය ඇක්වා කරගන්නවා මැස්කන් ආයතනය. එතන තමයි 2004 දී ලංකා ස්පෙෂල් ස්ටීල් එකේ ආරම්භය වුණේ. ලංකා ස්පෙෂල් ස්ටීල් කියන ආයතනයට දිගු ඉතිහාසයක් තියෙනවා. වසර 30කට වඩා අධික. හොඳම තාක්ෂණයෙන් හොඳම දැනුම සහ අත්දැකීම් වලින් කම්බි නිෂ්පාදනය කරලා අකණ්ඩව දේශීය සහ විදේශීය වෙළඳපොළට සැපයීමි. තත්ත්වය අතින් කොච්චර ඉහළින් සිටිනවාද කිව්වොත් දැක ගන්න පුළුවන් මේ අවට තියෙන සාක්ෂි. මේ හැම සම්මානයක්ම ඒ හැම එකටම සාක්ෂි දරනවා. ඉතින් මගේ අසලින්ම තියෙනවා ඊටමත් රත්තරන් පාටින් දිලිසෙන සම්මානයක්. අපි බලමු මේ කතාව පිටිපස්සේ තියෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. ඉතින් ඔබතුමන්ට පුළුවන් ද අපිට පැහැදිලි කරන්න මේ සම්මානය මොකක් සඳහා කවදා හම්බෙච්ච සම්මානයක්ද? ඇත්තට මේක CNCI සිලෝන් නැෂනල් ඉන්ඩස්ට්‍රි චේම්බර් ඔෆ් කොමර්ස් කියන වාණිජ්‍ය මණ්ඩලයෙන් ප්‍රපු තරගයකදී අපි දිනාගත්තේ සම්මානය. මේක කිව්වොත් ඇවිල්ලා Achievers Award. ඒ කියන්නේ කර්මාන්ත වලින් හොඳම කර්මාන්තයකට හිමි වෙන සම්මානය තමයි මේ සම්මානය හම්බුනේ විශිෂ්ටයන් සඳහා. මේකත් එක්කම අපි තව සම්මානයක් අර සම්මානය අපි දිනාගත්තා. නැෂනල් ලෙවල් එකේ ඉන්න හොඳම කම්පැනි 10 අතරට අපි ළඟා වුණා. අපි ඒක ලබා ගත්තා. ඉතින් ඒ වගේ මම කියන්න කැමතියි අපි 2018 දී අර සම්මානයේ රන් සම්මානයෙන් අපි පිදුම් ලැබුවා National Chamber of Commerce කියන වාණිජ්‍ය මණ්ඩලයෙන් පවත්වපු Business Excellence Award. ඒ award එක gold award එක අපි ලබා ගත්තා. ස්ටීල් කැටගරි යටතේ අපි large scale කැටගරි එකෙන් රන් සම්මානය හිමි කරගත්තා. මේ රන් සම්මාන අතැතිව ඉන්න මේ දැවැන්ත ආයතනය අපේ පාරිභෝගික ජනතාවට ලබා දීලා තියෙන සහනදායී වැඩපිළිවෙළවල් සහ මේ තියෙන නිෂ්පාදන ඔවුන් අතර ගෙනියන විදිහ සහ ඔවුන්ට ළඟා වෙන විදිහ අපි අහලා බලමු. ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්ද කොහොමද මේ පාරිභෝගික ජනතාව ඔබතුමන්ලාගේ ඇග්‍රෝ ගෝල්ඩ් එහෙම නැත්නම් ලංකා ස්පෙෂල් ස්ටීල් ආයතනය ගැන විශ්වාසය තබාගෙන ඉන්නේ? ඒක අපි මෙහෙම කියන්න පුළුවන්. ඇත්තටම අපි වසර 30කට වඩා අධික දිගු ඉතිහාසයක් තියෙන ආයතනයක්. ඉතින් අපි තත්ත්ව සම්මාන ප්‍රමිති SLS සහතිකය, ISO සහතිකය සහ BIS Indian Bureau of Indian Standard ඒ ඔක්කොම ලබාගෙන තියෙනවා. ඉතින් ඒ තත්ත්ව සහතික ලබාගෙන අපි ඒක එක දිගට පවත්වාගෙන යනවා. ඉතින් මේ සත්ත්ව සහතික වලින් අපි අපේ පාරිභෝගිකයන්ට ඇෂුරන්ස් එකක් දීලා තිනවා. අපි දේශීය වෙළඳපොළ දෙන භාණ්ඩවල ඒ ක්වොලිටිය සහතික කළා. ඉතින් ඒ වගේම තමයි අපි මේක පාරිභෝගිකයන් ලබා දෙන්න වැඩපිළිවෙළ රාශියක් කරලා තියෙනවා. අපේ තියෙනවා දිවයින පුරා විසිරුණු අපේ බෙදාහරින නියෝජිතය. ඒගොල්ලන්ගේ මාර්ගයෙන් තමයි අපි බඩු අපි ආරක්ෂාකාරීව සහ හොඳම විදියට අපි බෙදා දෙන්නේ. ඉතින් මේ සම්මානත් එක්ක අපිට කියවෙන කතාවක් තියෙනවා. වෙළඳපොලේ ඕනෑතරම් ඔබතුමන්ලාගේ ආයතනයත් එක්ක තරගවදින ආයතන තියෙනවා. හැබැයි මේ කියන විදිහට මේ සන්නාමයේ යටතේ ලංකා ස්පෙෂල් ස්ටීල් ආයතනයේ ඇග්‍රෝ ගෝල්ඩ් මේ කියන නිෂ්පාදනය අපිට තේරෙන විදිහට ගොඩක් තරගකරුවන් අතරින් ඉහළින්ම තියෙන ජනතාව අතර ඉහළින්ම විශ්වාසය ලබාගත්ත දිනාගත්ත නිෂ්පාදනයක්. ඉතින් මට කියන්න පුළුවන් ඔබතුමන්ට මේ භාවිතා කරන නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තියාගන්නවා වගේම කොහොමද ඔබතුමන්ලා මේ කියන දුෂ්කර පළාත්වලට සහ ඒ දුෂ්කර පළාත්වල ඉන්න ගොවියොන්ගේ හද ගැස්ම හඳුනාගත්ත විදිය සහ කොහොමද
ඔබතුමන්ලා මේ දේවල් බෙදා හරින්නේ? ස්තුතියි. ඇත්තටම දැන් අපි කියනවා නම් ඇවිල්ලා අපි මේක භාණ්ඩයක් නිෂ්පාදනය කරලා විකුණුවට වඩා ඔබට ගියත් තමයි අපි කරන්නේ. ඇත්තටම අපි කිව්වොත් මේ ඇග්‍රෝගෝල් කියන අපේ වෙළඳ සන්නාමයේ යටතේ එන GI කම්බි මේක අපි අලි වැට වලට භාවිතා කරනවා. ඉතින් අපි වැඩ පිළිවෙල ලාංඡනයක් සිද්ධ කරලා තියෙනවා. අපි දිවයිනේ පුරා ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා අපි ගොවියන්ව දැනුවත් කරලා තියෙනවා. ඉතින් එතන අපිට ගොවි මහතුරුන්ගෙන් දැනගන්න ලැබිලා තියෙනවා ඒගොල්ලන් බාල කම්බි අරගෙන ඒගොල්ලන්ගේ වගබෝග විනාශ වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක කනගාටුයි. මොකද ඒක වෙලා තියෙන්නේ නොදැනුවත්කම හින්දා. ඒගොල්ලන් දන්නේ නැහැ කොහොමද මේක හරියකට මිලදී ගන්න කියලා. සමහරලාට ඒක වෙලා තියෙන්නේ සමහරට මුදලාලිට ඕන එකට තමයි ගන්න වෙලා තියෙන්නේ පාරිභෝගිකයන්. අපි ඇත්තටම කිව්වොත්. ඉතින් ඒකට ඔබට ගිහිල්ලා නම කියලා ඉල්ලන්න පුළුවන් විදිහට අපි මේක දැනුවත් කරලා තියෙනවා. අන්තික අපි ඒගොල්ලන්ට ප්‍රොඩක්ට් එකක් නෙමෙයි දෙන්නේ. අපි ඒගොල්ලන්ට දෙන්නේ විශ්වාසයක්. මොකද ඒක ලබා ගත්තට පස්සේ ඒ එතුමා බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙයි කියන එක අපි විශ්වාසයෙන් හිතුව කියනවා. මොකද ඇත්තටම අපි කිව්වොත් මේ භාණ්ඩයට යන්නේ ඇත්තටම සුළු මුදලක්. නමුත් මේගොල්ලන්ගේ වගබෝග විනාශ වුණොත් ඒ කන්නේට මේ ගොවි මහතුරුන්ට වෙන්නේ ඇත්තටම සෑහෙන පාඩුවක්. දැන් මට එහෙම අත්දැකීම් තියෙනවා. ඒ ගොවි මහතුරු ඇවිල්ලා කතා කරලා තියෙනවා. සමහරවිට දැන් මේ ඒගොල්ලන් ගිහලා කම්බි දාලා ඉලෙක්ට්‍රිසිටි එක දාන්නේ අලි සතුන්ගෙන් ආරක්ෂා වෙන්න. නමුත් ඒක කරන්ට් එක හරියට වැඩ කරේ නැත්නම් අන්තිමට වෙන්නේ අලියන් ඇවිල්ලා ඔක්කොම භෝග වගාව විනාශ කරලා යනවා. නමුත් ඒක හින්දා වෙන පාඩුව අර මේ ප්‍රොඩක්ට් එකේ කොස්ට් එක නෙමෙයි. එයාගේ මාස 6ක ප්‍රතිඵල ඔක්කොම එක රැයින් විනාශ වෙන්න පුළුවන්. අලි මිනිස් ගැටුමට හොඳම විසඳුම ඇග්‍රෝගෝල්ඩ්. ඉතින් මේක බලන ගොවි ජනතාව නැත්තම් පාරිභෝගික ජනතාව කෙරෙහි විශ්වාසයත් ඔවුන් මෙම ආයතනයක් පිළිබඳ තිබෙන විශ්වාසයත් දිගටම ගෙන යන බවට අපි විශ්වාස කරනවා. ඒ වගේම මෙවැනි පතාක යෝධයෙක් වගේ ඉන්න මේ ආයතනයේ ඉදිරි වැඩපිළිවෙල අනාගත දැක්ම කොහොමද කියලා දැනගන්න මම කැමතියි. ඇත්තටම අපේ බලාපොරොත්තුව තියෙනවා. අපි ඇත්තටම දැන්ටමත් ඒක ආරම්භ කරලා තියෙනවා විදේශීය වෙළඳපොළට යන්න. අපි ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ හයිදරාබාද් කියන ප්‍රාන්තයට අපි එස්ටැබ්ලිෂ් කරලා තියෙනවා. අපි ඇත්තටම එක්ස්පෝර්ට් කරනවා ප්‍රොඩක්ට් සක්සස්ෆුලි. මම හිතන්නේ අපි තමයි ස්ටීල් නිෂ්පාදන එකම ආයතනයේ ඉන්දියාව වගේ මාකට් එකට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම කැනඩා වලට, ඒ වගේම USA වලට, ඒ වගේ රටවලට අපි එක්ස්පෝර්ට් කරනවා ප්‍රොඩක්ට්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉන්දියන් මාකට් එකේ හොඳ තරගයක් දෙන්න. ශ්‍රී ලංකාවේ ප්‍රොඩක්ට් එකක් ආඩම්බරයෙන් අපි ඉන්දියාව යන වෙළඳපොළට ගෙනියලා ශ්‍රී ලංකාව නාමය GI ඉන්ඩස්ට්‍රි එකෙන් බබලවන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ පුංචි රටින් එපිටට ගියපු දැවැන්තයා ලංකා ස්පෙෂල් ස්ටිල් ලිමිටඩ් ආයතනයේ ඇග්‍රෝගෝල්ඩ්. ඉතින් මම කැමති දැනගන්න ඔබතුමන්ගෙන් අනාගතයේ ඉන්න පරපුරට එහෙම නැත්නම් අනාගතයේ ඔබතුමන්ලාගේ පාරිභෝගිකයන් වෙන පාරිභෝගිකයන්ට දෙන්න තියෙන හොඳම පණිවිඩය මොකක්ද? ඇත්තටම අපි කියන්න කැමති අනාගත පරපුරට සහ පාරිභෝගිකයන්ට අපි හැමතිස්සෙම විශ්වාසය එක්ක වැඩ කරන්න ඕනේ. ක්වොලිටි එක. මොකද ක්වොලිටි දෙයක් ගත්තොත් තමයි අපිට රඳා පවතින්නේ. සමහරවිට අපි අඩු ගානට අපි ක්වොලිටි බාලයවට රැවටෙනවා. අන්තිමට වෙලා තියෙන්නේ අපිට ඒ බලාපොරොත්තු වෙන කාර්ය කරගන්න බෑ. අපි අර මං කිව්වා වගේ කම්බියක් අරගෙන ගිහිල්ලා කරන්නේ කම්බිය ගන්න එක නෙමෙයි. ඒකෙන් වෙන ආරක්ෂාව. නමුත් ඉතින් ආරක්ෂාව උනේ නැත්නම් අපි ඒ වියදම් කරපු ගානත් වතුරුයි. ඉතින් ඒකින්ද අපි හැමතිස්සෙම බලන්න ඕනේ. දැන් අර මං කලින් කිව්වා වගේ ඉන්දියාව වගේ ලොකු රටකට අපිට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතන තරඟ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ තියෙන ක්වොලිටි එක සහ ඒ නිෂ්පාදන හැකියාව සහ එක තමයි. ඉතින් අපි ක්වොලිටි දෙයක් කරොත් අනිවාර්යයෙන්ම අපිට ඕනම වෙළඳපොළක තරඟ කරන්න පුළුවන්, ඕනම තැනක වැඩ කරන්න පුළුවන්, ඕනම භාණ්ඩයක් විකුණන්න ඒක සාර්ථකව ජය ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම කියන්නේ ක්වොලිටි ගැන විශ්වාස කරන්න, කරන දේ හරියට කරන්න, ඒ වගේම වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන්න, බය නැතුව ඉදිරියට අඩිය තියන්න. ආයතනයට ආපු වෙලාවේ අපි දැක්කා මේ වගේ සම්මාන එක පේලියට තියෙනවා. ඉතින් ඇයි මේ වගේ සම්මාන ගොඩක් එක පේලියට තියලා තියෙන්නත් මේ වගේ දෙයක් මේ ආයතනයට හම් වෙන්නත් මොකද්ද හේතුව? මොකද්ද මේ පිටපස්සේ තියෙන කතාව? ඇත්තටම කිව්වොත් මේ සම්මානය ලැබිලා තියෙන්නේ ICQP. ඒ කියන්නේ තත්ත්ව කව්‍ය ක්වොලිටි සර්කල් වලට ලැබෙන සම්මානය. ඉතින් අපි මේක අපේ සංස්කෘතියම තියෙන දෙයක්.
තත්ත්ව පාලනය. ඉතින් ඒකට අනුව මේක ලබා ගන්න ඇත්තටම මැනේජ්මන්ට් ටීම් එක නෙමෙයි අපේ ඉන සේවක පිරිස. මේගොල්ලන් අපේ තත්ත්ව කවයට පාටිසිපේට් කරලා ඒ ගැන කර්තව්‍ය කරලා ඒකට ඕන ඒවා වැඩපිළිවෙල කරලා තමයි මේ රන් සම්මාන දිනාගන්නේ. ඉතින් අපි මේක මුලින්ම ආරම්භ කරේ 2013 වගේ. ඉතින් 2013 ඉඳලා මේ වෙනකන් එක දිගට අපි හැම තත්ත්ව කවයකටම අපි සහභාගී වෙලා තියෙනවා. ඇත්තම කිව්වොත් එහෙම ඒ තත්ත්ව කවයලින් ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් ඔන් ක්වොලිටි ජාත්‍යන්තර තරගයකට සහභාගී වෙලා තමයි මේ ගෝල්ඩ් අවෝඩ් එක අරන් තියෙන්නේ. ඉතින් ජාතිකව සහ ජාත්‍යන්තරව එක දිගට 2013 ඉඳලා 2024 වෙනකම්ම අපි හැම තත්ත්ව කවයකටම සහභාගී වෙලා තිනවා. ඒ වගේම ඕච් දිනලා තියෙනවා. ඉතින් ඒකෙන් මම සතුටුයි කියන්න 85ක් 90ක්ම රන් සම්මාන. ඉතින් එතනින් පේනවා අපේ මේ තත්ත්ව පාලනය කියන දේ අපි මේ කළමනාකරණය විතරක් කරන දෙයක් නෙමෙයි. මේ ක්වොලිටි එක කියන දේ අපේ සේවකයන්ටත් මුල් බැහැගත දෙයක්. මොන දේ කරත් අපේ සේවකයොත් කැපලා තියෙනවා ක්වොලිටි විදියට කරන්න. ඉතින් එතනින් අපිට පේනවා අපේ මේ ආයතනයේ තියෙන ඒ සංස්කෘතියත් එක්ක අපි හදන භාණ්ඩයේ තියෙන විශ්වාසය. තත්ත්වයෙන් උසස් හැමදේම අපේ පාරිභෝගික ජනතාවට හැමදාම ලබා දෙන ලංකා ස්පෙෂල් ස්ටීල් ආයතනයේ විධායක අධ්‍යක්ෂතුමන් මේ අවස්ථාවේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙන අතර අද දවසේ මේ වැඩසටහනෙන් සමුගෙන යන්නට අවසරයි. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. හයි ප්‍රාණ.